වෙනදට වඩා ටිකක් උදෙන් අද නැකිට්ටා. ඉතින් නැකිටලා කිරි එකත් බීලා මම හදන්නේ උයන්න පටන් ගන්න. අද ටක් ගාලා උයා ගන්න ඕනේ. ඒක හින්දා මම ලේසියෙන්ම හදාගන්න පුළුවන් හින්දා සෝයා මීට් ටිකකුයි පරිප්පුයි තමයි හදන්නේ. අද වෙනදට වඩා කලින් නැකිට්ටේ. මොකද අද අපිට වෙඩින් එකක් තියෙනවා. හැබැයි අපේ මල්ලි ඒකට යන්නේ නැහැ. එයා කෝස් එකකට යනවනේ. ඉතින් එයාට එහෙම ඒ වගේ දේවල් වලට නිවාඩු ගන්න බෑ. ඒක හින්දා මම එයාට බත් අරගෙන යන්න උයන්න ඕනේ. ඉතින් මමත් ලෑස්ති වෙන්න ඕනේනේ අද. ඒක හින්දා තමයි අද ටිකක් කලින් නැකිට්ටේ. ඉතින් මම ටක් ගාලා සෝයා මීට් එකයි පරිප්පුකයි හදාගත්තා. අපේ මල්ලි ටිකක් සෝයා මීට් කන්න කැමති නැහැ. මම ඒක හින්දා එයාට බිත්තරයකුයි සොසේජස් කරල් දෙකකුත් බෙදලා බත් එකට තිබ්බා. දැන් නම් මං උයලා ඉවරයි. ඉතින් මම දැන් හදන්නේ ටක් ගාලා එයාගේ බත් එක බැඳ ගන්න. මොකද එයා ගෙදර යන්නේ 10ට. අපිත් වෙඩින් එකට යනවා කියලා කට්ටිය කතා වුණේ 11ට. ඉතින් ඒක හින්දා මම ටක් ගාලා එයාගේ බත් එක බැඳගත්තා. මොකද මටත් තව ලෑස්ති කරගන්න දේවල් වගේක් තියෙනවා. ඒක හින්දා එහෙනම් අපි ටක් ගාලා එයාගේ බත් එක බැඳගමු. මම මේ vlog එක අප්ලෝඩ් කරන්නේ අගෝස්තු මාසේ 1 වෙනිදා. ඉතින් ඔයගොල්ලන් හැමෝටම මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ අලුත් මාසය ඔයගොල්ලන්ට ලස්සන මාසයක් වෙන්න කියලා. මම නම් අගෝස්තු මාසේ එනකන් හැම අවුරුද්දකම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මම ඉදිරියට ඔයගොල්ලොත් එක්ක මගේ ලස්සන දේවල් ෂෙයා කරගන්නම් මගේ vlogs වලින්. ඉතින් බලමු ඇයි මම මේ අගෝස්තු මාසේ එනකන් බලාගෙන ඉන්නේ කියලා. මට පුළුවන් වුණොත් මම මේ දේවල් ඔයාලත් එක්ක මගේ vlog එකෙන් share කරගන්න. මල්ලිගේ බත් එක බැඳගෙන ඉවරයි. ඉතින් එයාගේ දේවල් ටික සේරම ලෑස්ති කරලා ඉවර වෙලා දැන් මම හදන්නේ මගේ දේවල් ටිකත් ලෑස්ති කරගන්න. මම අද අඳින්නේ normal ගවුමක්. මම කලින් දවසේ නම් හිතන් හිටියේ මේක අයන් කරන්න එහෙම ඕනේ නැහැ කියලා. හැබැයි මට උදේ හිතුණා ටිකක් අයන් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක අයන් කරගෙන ඉවර වෙලා ඒකට ඕන කරන ජුවලරිස් ටික මම මෙතනින්ම තියාගත්තා. මේකට ගැලපෙයි කියලා හිතන ඒවා. හැබැයි මම මෙතන තියෙන සේරම නම් දාන්නේ නැහැ. මම කරාම්බු දෙකයි බෑන්ගල් එකයි වොච් එකයි විතරයි දාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ යතේ වොච් එක තියනවාමයි මං කොහෙ ගියත්. මොකද ඒක මට මගේ බොයිෆ්‍රෙන්ඩ් ගෙන් හම්බුණ gift එකක්. ඉතින් මං ඒකට හරි ආසයි. දැන් මේ වොච් එකට අවුරුදු 5ක් විතර වෙනවා. ඉතින් මම මේ දේවල් ටික මෙහෙම තියාගන්නවා. මට ඒ වෙලාවට හිතන එක මට ගැළපෙයි කියලා හිතන එක මම දාගෙන යනවා. මේකප් එකත් normal මේකප් එකක් තමයි දාන්නේ අපේ නංගි කෙනෙක්ට කියලා. එයා සැලොන් එකක් කරනවා. ඉතින් අපේ ගෙවල් ළඟමයි. හැබැයි එයා ගෙදරටම ආවා මේකප් කරන්න. අපේ ගෙවල් ළඟ තව කට්ටියක් හිටපු නිසා අපි සේරවමල්ලම එකට ඉතින් මේකප් එක normal එකට දාගත්තා. මේ වෙඩින් එක ඇත්තටම අපේ ගමේ අයියා කෙනෙක්ගේ. ඉතින් ඒක නිසා අපේ ගමේ කට්ටිය කතා වෙලා බස් එකක් අරගෙන තමයි වෙඩින් එකට ගියේ. ඉතින් මමත් ඒකේ තමයි ගියේ. ඉතින් හැමෝම ටික එකතු වුණාට පස්සේ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ.
හොටෙල් එකටත් ආවා. අපි එහෙනම් හොටෙල් එක ඇතුළට යමු. අපි මුලින්ම ඉඳගත්තේ මෙතන. හැබැයි අපිට හිතුණා මෙතන නිකන් අස්ස වැඩි වගේ කියලා. ඊට පස්සේ අපි ආයේ තන මාරු කරා. අපි ආයේ වෙන තැනකට ගියා. जो है कही जो है सुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुमसे क्या මේ ඉන්න ඉතින් මනමාල මහත්තයා තමයි. ඉතින් ඔය කට්ටියත් එක්ක කතා කර කර මෙතන කපල්ස් දෙකක් ඉන්නවා. මේ අයියා මැරි කරපු වයිෆ්ගේ මල්ලිගේ එකත් මෙතන දෙකම එකට තමයි කරේ. මොකද ඒගොල්ලෝ කලින් රෙජිස්ටර් වෙලා හිටියේ. ඒක නිසා ඒගොල්ලෝ දෙන්නම එකට තමයි මේ වෙඩින් එක අරගත්තේ. ඉතින් අපි දැන් කන්න තමයි යන්නේ. ඉතින් වෙඩින් එකකට යනවා කියන්නේ ඉතින් කන බොන එකනේ කරන්නේ. මමත් එහෙමයි. ඉතින් ඔය මට එහා පැත්තේ ඉන්නේ අද මගේ පාර්ට්නර්. ඉතින් අපි ඉතින් මෙතන මේවා ටික දාගෙන කෑවා. හැබැයි ඉතින් අපිට තිබ්බ එකම ප්‍රශ්නේ තමයි ෆොටෝ ගන්න එක. අපි ගිය වෙලේ ඉඳන්ම හිතුවේ ඉතින් ඒව ගැන තමයි. මොකද ඉතින් ලස්සනට ඇඳලා මේකප් කරලා ආවහම ඉතින් හැමෝම ආසාවෙන් ඉන්නේ ලස්සන ෆොටෝස් ටිකක් ගහන්න. ඉතින් අපිත් ලස්සන ෆොටෝස් ටිකක් ගැහුවා. ඉතින් මම මේ vlog එකේ අන්තිමට ඒව ටිකක් දාන්නම්. අපේ ටේබල් එකේ ඉන්නෙත් අපේ ගෙවල් ළඟම දෙන්න තුන් දෙනා. අපි ඉතින් හැම වෙලේමත් හම්බෙනවා. ඒ වුණාට ඉතින් අපි කොච්චර හම්බුණත් අපිට ඉතින් කියවන්න දේවලුත් ඒ විදිහටම තියෙනවා. ඉතින් කොහෙ ගියත් ඉතින් අවුපුදුප ටික කියව තමයි ඉතින් ඉන්නේ. මොකක්ම හරි දේවල් ඉතින් අපිට තියෙනවා ඉතින් මෙතන කතා කරන්න. ඉතින් ඕපදුප ටිකත් කියව කොහොම හරි ඉතින් කැම ටිකටත් අපි වැඩේ දුන්නා. හරි ඉතින් අපි ෆොටෝස් එහෙම ගහලා එනකොට මේගොල්ලන්ගේ ප්‍රී ෂූට් එකේ වීඩියෝ එක දාලා තිබුණේ. කොහොම හරි අපි ඒ ගමම ගිහින් බතුත් බෙදාගෙන ආවා අපිට කන්න. ඉතින් අපි ඒකත් කකා ඒ ටිකත් බල හිටියේ. මේ විදිහයි බිහයින්ඩ් ද සීන්ස් ගියේ. ඉතින් ඒකත් බල මම බත් ටිකත් කෑවා. ඒ අතරම තමයි සර්ප්‍රයිස් ඩාන්ස් ටිකක් ගියේ. ඉතින් අපි ඒකත් බලමු. හරි ඔන්න දැන් ඉතින් මම ඩෙසර්ට් එකක් ගත්තා. මේ විදිහට ඉතින් ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරලා තියෙන ඉතින් හැමෝම මෙතන ඒ අයගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා ඉතින් ඊට පස්සේ පොඩි ඩාන්ස් එකක් දැම්මා. වෙඩින් එක ඉවරයි. අපි දැන් ගෙදර යන්නේ. එහෙනම් මගේ vlog එකත් මම මෙතනින් ඉවර කරන්නම්. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.